මේ ගල්ල තුළින් යනකොට මේ දැනෙන සීතලක්. මම දැන් ඉන්නේ මාතලේ. ලස්සන දේවල් ටිකක් බලාගන්න පුළුවන් වෙයි කියලා මම ඇත්තටම හිතුවේ නෑ. ඔව් කිලෝමීටර් 16ක් තියෙනවා තව. බෝඩ් එකේ දාලා තිබ්බ විදිහට ලෙන් විහාරයක්. හයි කොහොමද? මම දැන් ඉන්නේ මාතලේට ඇවිල්ලා නුවරින්දන් තමයි මම ආවේ. 8යි කාලට වගේ තමයි කැන්ඩි වලින් ආවේ. දැන් ඇති 10ට විතර. කිලෝමීටර් 37ක් තියෙනවා. මම ෆස්ට් ටයිම් තමයි අලු විහාරයට ආවේ. දඹුල්ල සීගිරිය පැත්තේ ඊපතාව ගිහලා තියෙනවා. හැබැයි අලු විහාරයට ඇවිල්ලා නැහැ. මාතලේ ටවුන් එකෙන් කිලෝමීටර් 3ක් 4ක් විතර පොඩ්ඩක් දඹුල්ල පැත්තට ගියාම තමයි මේ පන්සල හම්බ වෙන්නේ. මම දැන් ඉන්නේ මෙතන තියෙන පන්සලේ චෛත්‍ය ගාව. පාකින් තිබ්බේ මෙන්න මේ පහළ. මෙතනින් මෙහෙම මේන් රෝඩ් එක යනවා. මෙතන පාකින්. මේක තමයි පන්සල. මේ මාතලේ පැත්තට ආවොත් එන්නම් කියලා හිතාගෙන හිටියා. හැබැයි මට කවදාවත් මේක එන්න හම්බුනේ නැහැ මේ පන්සලට. මොකද බස් එකේ තමයි ගොඩක් වෙලාවට මම දඹුල්ල පැත්තට ගියේ. දඹුල්ල සීගිරිය. එතකොට මේ මේන් රෝඩ් එකෙන් ඉතින් කෙලින්ම යනවා. ආයේ බස් එකෙන් බහින්නේ නැහැනේ ගොඩක් වෙලාවට. කොහොම හරි අද තමයි මේ පන්සලට ආවේ. එතනින් තවත් අපිට උඩට යන්න පුළුවන්. අද මම හිතාගෙන ඉන්නේ දැන් මම ඉන්නේ මාතලේ. දඹුල්ලට තවත් තියෙනවා කිලෝමීටර් 47ක් වගේ දුරක්. දඹුල්ලට ගිහිල්ලා එතනින් එතන විදියට පුළුවන් වුණොත් අනුරාධ පැත්තට යනවා. එහෙම නැත්නම් දඹුල්ලෙන් නවතිනවා මේ අද ගමන. මේක මේ බෝඩ් එකේ දාලා තිබ්බ විදියට ලෙන් විහාරයක්. මේ පේනවනේ ලොකු ගල් තියෙනවා. එතනින් ගල් ඇතුලෙන් එළියට යන්න තියෙනවා. මෙතන දාලා තියෙන්නේ බුද්ධ ඝෝෂ ලෙන. ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේදී. මම හිතන්නේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරා කියලා මට මතක විදියට මේ ඉස්කෝලේ ඉගෙනගෙන තියෙන්නේ මේ මාතලේ අලු විහාර වෙන්න ඕන. මේ ස්ටැචුස් වලින් හදලා තියෙන්නේ එහෙම දෙයක්. හරි මම දැන් ඇවිල්ලා ඉන්නේ මේ ගල් වලින් යන්න පුළුවන් උඩම තැනට. මේ පහළෙන් ඉඳන් මෙහෙම ඇවිල්ලා මේ ගල් පඩි පෙළ නැගගෙන ඇවිල්ලා උඩටම ආවම තියෙනෙත් පොඩි චෛත්‍යයක්. මේක ගොඩක් පරණයි කියලා පේනවා බලපු ගමන්ම මේ අවුරුදු ගානකට කලින් හදපු එකක්. තව ඇවිදින්න ගොඩක් තැන් තියෙනවා වගේ මේකස්සේ. එතන ලොකු කන්දක් තියෙන්නේ. මේ කන්දේ එතනත් බුදු පිළිමයක් තියෙනවා පේනවද? රත්තරන් පාට බුදු පිළිමයක්. ගලක් උඩ හදලා තියෙන්නේ. දැන් 10:00යි. මං හිතනවා හවස් වෙන්න කලින් දඹුල්ලට යන්න පුළුවන් වෙයි කියලා.
එන්න ගලේ ගහලා තියෙනවා වලගම්බා සමය. ත්‍රිපිටකයේ පොත්වල ලිවීම. මේ ගල තුලින් යනකොට මේ දැනෙන සීතලක්. මේ ගල් තාම රත් වෙලා නැහනේ. මෙතන ලියලා තියෙනවා පුරාණ කාලේ අපරාධ ක්‍රියා කළ අයට දුන් දෙතිස් වදවලින් කීපයක්. බැලුම්ගේ දාල් තියෙනවා ස්ත්‍රී දූෂණය කළ අයට දුන් දඬුවම. කොට උඩ දාලා ගිනි තියනවා වගේ එකක් තමයි තියෙන්නේ. ගම් නියම් ගම් ගිනි තබා කොල්ලකේ අයට දුන් දඬුවම. ගැට ගහලා වෙඩි තියලා තියෙනවා. ඇහැලේ පොළ කුමාරියාමට දුන් දඬුවම. පරපුරුෂ සේවනය කළ අයට දුන් දඬුවම. දූෂණ ක්‍රියා සහ විවිධ අපරාධ කටයුතු කළ අයට දුන් දඬුවම. මෙන්න මේ ගල මුදුනට තමයි මම කලින් නැග්ගේ. මේ ඔක්කොම ගල යට තියෙන තැන්. මේ බිත්තියෙන් දැක්කාම තේරෙනවා ගොඩක් පරණයි මේවා කියලා. එතන බුදු ගයක් තියෙන්නේ. හරි. අලු විහාරයෙන් යන්න හදන්නේ කිලෝමීටර් 47ක් තියෙනවා තව දඹුල්ලට. අද සිකුරාදා, හෙට සෙනසුරාදා. ඒකත් මේකත් එක්ක නිවාඩු තියෙන හින්දා වැඩවලින් නම් එහෙම අඩුවක් නැහැ. හැබැයි නිවාඩු තියෙන නිසා අපි කොහේ හරි යමු තව ඉස්සරහට. මේක තමයි පන්සල මෙතෙන්ට පේන්නේ මේ විදියට. මාතලේ ඉඳන් මං ආව තවත් කිලෝමීටර් 18ක් විතර දුර දඹුල්ල පැත්තට. මෙතන මං හිතන්නේ මේ පන්සලකට යන පාරක් මේක. දඹුල්ලටම යනවා නම් තව කිලෝමීටර් 24යි තියෙන්නේ. අනුරාධපුරයටම යනවා නම් කිලෝමීටර් 90ක් තියෙනවා. මේ මට ඇත්තටම ෂුවර් නෑ අනුරාධපුරය යන එක නම්. ඒකට වෙනම එන්න ඕන කියලා මට හිතෙනවා. දඹුල්ලේ දැන් කීපයක් තියෙනවා මං කලින් ගිහිල්ලා නැති. ඒ ටිකට යන්න ඕන. හිතනොත් තමයි සීගිරිය පැත්තට යන්නේ. මොකද සීගිරිය පිදුරංගල මම ගොඩක් කතාවක් ගිහිල්ලා තියෙන නිසා. තව ටිකක් ඉස්සරහට යමු. මොනාරි කන්නත් ඕන දවල්ට බඩගිනි. හරි. දැන් තමයි දවල්ට කෑවේ. වෙලාව 12:40යි. මුලින්ම යන්න මං හිතාගෙන ඉන්නේ කණ්ඩලම ලේක් එකට. ඔව් කිලෝමීටර් 16ක් තියෙනවා තව බකමුණ හන්දිය. දඹුල්ල ටවුන් එකට යන්නෙත් නැතුව බකමුණ හන්දියෙන් හැරෙන්න ඕන.
මාර මාස කිලෝමීටර් 80ක් විතර මං හිතන්නේ උදේ ඉඳන් පැය 4ක් විතර ඇතුළත රයිඩ් කරා. මෙන්න මේ පැත්තේ ඉඳන් තමයි මං ආවේ. මේ පැත්ත මාතලේට. මේ පැත්ත දඹුල්ලට. කෑවේ මෙන්න මෙතන. හරි එහෙනම් ආයෙත් යන්න තමයි තියෙන්නේ.